සුබ දවසක් වේවා යාළුවනේ. අද ලස්සන දවසක්නේ. හොඳට ඉර පායලා හොඳට තියෙන හරි ලස්සන දවසක්. ඕගොල්ලත් හොඳින් යතේ කියලා හිතනවා. අද මම ගෙනාවේ Nescafe වලින් පුඩිමක් හදන හැටි. මේක හදන්න ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 450ක් හරි පොල් කිරි 450ක් මිලිලීටර්. පොඩි Nescafe පැකට් දෙකක් මේ Nescafe පැකට් එකක් වෙනවා රුපියල් 25ක් විතර. මේකට කප් එකක් අරගෙන අපි මේ කෝන් ෆ්ලා මේසේ හැඳි 4ක් පුරවලම දාන්න ඕනේ. ඒක එතකොට මේ ඒකෙන් ඊට පස්සේ මේ ෆ්‍රෙෂ් මිල්ක් වලින් කප් එකට භාගයක් දාලා හොඳට කවලම් කරන්න ඕනේ. මේක හරිම රස පුඩිමක් යාළුවනේ. හරිම රසයි. ඔයගලන්ට කැමති ප්‍රමාණයකින් මේක වැඩි කරලා හදාගන්න පුළුවන්. මේකට සීනි දාන්න ඕනේ. තමුන්ගේ රස අනුව තමයි සීනි දාන්න ඕනේ. මම මෙතන සීනි දාන්නේ ගොඩාක් අඩුවෙන්. මොකද දැන් සීනි භාවිතය ගොඩක් අඩු කරන තරමට අපේ ශරීර සෞඛ්‍යයට හොඳයි. මේක දැන් අර ජග් එකේ ඉතුරු මේ කිරි ටිකට මේ කෝන් ෆ්ලා ටික මිශ්‍ර කරගත්ත කෝන් ෆ්ලා ටික අපි ඒ ජග් එකට දාගෙන දැන් අපි දාලා තියෙන පෑන් එකට මේක පෙරා ගන්න ඕනේ. ලිපේ තියලා අඩු ගින්දරේ තමයි මේක මේ යාළුවනේ මේක ලී හැන්දකින් අරගෙන හිමීට අඩු ගින්දරේ තමයි මේක රත් කරන්න ඕනේ. මොකද කෝන් ෆ්ලානේ තියෙන්නේ එක දිගට අඩු ගින්දරේ මේ රත් කරන්න ඕනේ. මේක හරිම රසවත් පුඩිමක්. ඔයගොල්ලෝ හදලා බලලා කියන්නකෝ කොහොමද කියලා. මේකේ ඉතින් අපිට මේ පොඩි දේවල් වලින් හරි රසවත් දේවල් හදා ගන්න පුළුවන්. දැන් ළඟ එන සිංහල අවුරුද්දට උනත් ඕගලන්ට මේක හදන්න පුළුවන්. මේක ටිකක් වෙලා හැඳි ගන්නකොට ටිකක් වෙලා යනකොට අපි අර Nescafe පැකට් දෙක දාන්න ඕනේ. පැකට් දෙකම දාලා හොඳට මේක කවලම් කරන්න ඕනේ. කවලම් කරමින් අඩු ගින්දරේ එක දිගටම කවලම් කරන්න ඕනේ. නැත්තම් මේක ඉක්මනටම ඝන වෙන්න බලනවා. ටිකක් වෙලා ලිපේ තිබ්බත් ටිකක් ඝන වෙනකන් ඒක ප්‍රශ්නයක් නැහැ. මේ මොකද එතකොට සෙට් වෙන්න ලේසි. මේක ඉක්මනින් සෙට් වෙනවා. එළිය තිබ්බත් මේක සෙට් වෙනවා. මේ ෆ්‍රිජ් එකේ දාලා වුණත් මේක සෙට් වෙනවා. ඒක ප්‍රශ්නයක්. ෆ්‍රිජ් එකක් නැති කෙනෙකුට උනත් මේක හදා ගන්න පුළුවන්. ටිකෙන් ටික දැන් මේක මේ ටික් වේගන එන්නේ. ඔයගලන්ට පේනවා ඇති. එක දිගටම මේක කවලම් කරන්න ඕනේ. ගින්දර නම් හයියෙන් දාන්න එපා. සාමාන්‍ය මට්ටමේ තමයි දැන් මේ ටික දැන් ඔය ටික් වේගන එනවා. ඔයගලන්ට පේනවනේ. හොඳටම කවලම් කරන්න ඕනේ. දුම දානවා. මම ගොඩාක් අඩු ගින්දරේ තමයි මේක දාන්නේ. ඔයගලන්ට ඕන පෑන් එකක මේක නන් ස්ටික් එකක වුණත් කමක් නැහැ. එතකොට දාන්න පුළුවන්. මේ පේනවනේ මේක දැන් මේ ඝන වෙලා තින්නේ. මේ තරමටම ඕනේ නැහැ. මේ වගේ ගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට දැන් මේ ඩෙසර්ට් කප් එකට තමයි දැන් දාන්න ඕනේ. මේක මං ගත්තේ කුඩා එච්චර ලොකු එකක් නෙවෙයි. මොකද මේක මිලිලීටර් 450 මේ තියෙන කිරි එකකින් අපි දැන් හදලා තියෙන්නේ. ලොකු එකක් ගත්තොත් ඒක මදි වෙන හින්දා මම මේ පොඩි එකක් ගත්තේ. මේක දැන් ලී හැන්දෙන් හොඳට මේක අරගෙන ස්පැචුලා එකෙනුත් හොඳට මේක ගන්න ඕනේ. මේක වටේ තියෙන එක අරගෙන මේක හොඳට වටේ හොඳට ලස්සනට හදලා වටේ ඒ ස්පැචුලා එකෙන්ම හොඳට ලස්සනට ලෙවල් වෙන්න හදලා හැබැයි මේක ෆ්‍රිජ් එකට දාන්නත් පුළුවන්. මේක එළියේ තිබ්බත් මේක සෙට් වෙනවා. ඊට පස්සේ ඕගලන්ට ඕන නම් කොෆි වලින් හදපු පොඩි ක්‍රීම් එකක් ඒක හදන්න ඕනේ. උණු වතුර මද උණුසුම් වතුර සීනි මේ කොෆි දාලා හොඳට බීටර් එකෙන් බීට් කරපුවම ඒක එනවා. මම ඒක කරේ නෑ. ඒක උඩින් දැම්මත් හරි. ඒකට ලස්සන මේ බලන්නකො දැන් මේක සෙට් වෙලා තියෙන්නේ. කාලා බලන්නම් මම ඔයගලන්ට කාලා කියන්නම්. හරිම රසයි මේක. එකක් මං කාලා මං තව එකක් කන තරමට මට හරි ආස හිතුණා. ඒ තරමටම රසවත්. ඉතින් යාළුවනේ ඕගොල්ලොත් මේක බලන්නකෝ try කරලා මේක කොච්චර රස එකක්ද අඩු වියදමෙන් හදා ගන්න පුළුවන් මේ පුඩිමක්. ඉතින් මගේ මේ වීඩියෝ එක බලන් හිටියට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. මාව අහන් හිටියටයි බලන් හිටියටයි මාව subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් යාළුවේ
ඒ සබ්ස්ක්‍රයිබ් කරන්න, මට ලයික් එකක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ ඔයගලන්ට යහපතක්ම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.